කණ්ඩායම ගත්තාම අපි හුඟක් ආඩම්බර වෙන්න ඕනේ. මොකද 20යි 23 අපි එංගලන්තේ පරාජය කරා එංගලන්තයේදී. මම හිතන්නේ කවදාකවත් නොකරපු දෙයක්. ඒ වගේම 20යි 24 දී ඒෂියා කප් එක අපි දින්නා. ඒක මම එංගලන්තේ ඉඳන් බලන් හිටියේ. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. ඉතින් ඒ කියන්නේ එක තමන් කොන්ෆිඩන්ස් ගන්නවා නම් ගියපු දේවල් වලින් මම හිතන්නේ අපේ කාන්තා කණ්ඩායම ලෝකේ ඕනෑම කණ්ඩායමක් එක්ක කරට කර සෙල්ලම් කරන්න පුළුවන් කණ්ඩායමක්. ලෝකේ හොඳම කණ්ඩායම අපි පරද්දලා තියෙනවා. ඉතින් මේ වගේ සංචාරයකට යද්දී ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අපි කාටවත් දෙවැනි නෑ කියන එක. ක්‍රීඩාවේ ලොකුම වෙනස තියෙන්නේ හැකියාව. හැකියාවෙන් තමයි ඕනෙම දෙයක් ඉස්සෙල්ලාම ඕනෙම ක්‍රීඩකයෙක් අපි තෝරගන්නේ ඉස්සෙල්ලාම හැකියාව පිළිබඳව. ඒ හැකියාවත් එක්ක තමයි අනිත් සියලු දේම එකතු වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වගේ සංචාරයක් යද්දී එකක් තමයි තමන්ගේ අරමුණ මොකක්ද කියලා හොඳට දැන හඳුන ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ පුහුණුකරුවෙක් ඉන්නවා, නායකයෙක් ඉන්නවා, නායිකාවක් ඉන්නවා, ඒ වගේම නායක කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාම එකම අරමුණකින් යන්න ඕනේ. මොකද්ද අපි මේ ලෝක කුසලාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? මේ සංචාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි එක තමයි ගිහාම තමන්ගේ හැකියාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කණ්ඩායමක් හැටියට එකිනෙකා ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගන්න තීරණ පිටිපස්සේ හොඳට ශක්තිමත්ව විශ්වාසයෙන් පෙළ ගැහෙන්න ඕනේ. ගියාට පස්සේ මම හිතන්නේ ඒ තනතිරු කොහොමද ඒ කාලගුණය, දේශගුණය කොහොමද ඒ තත්ත්වයන් යටතේ තමන්ගේ ස්ට්‍රෙන්ග්ස්, තමන්ගේ ඒ තියෙන ශක්තිමත් අංශ කොහොමද ඒ හා සමානව හැඩගස්සගන්නේ. ඉන් පස්සේ තමයි තමන්ගේ කාර්ය හරියටම කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන එක. අපි ප්‍රෙෂර් කියලා කියනවා, ඕනෙම කෙනෙක්ට ප්‍රෙෂර් තියෙනවා. හැබැයි ඒ ප්‍රෙෂර් තියෙන ඕනෙම අවස්ථාවක මගෙන් කණ්ඩායමට මොකද්ද මේ බෝලේ වෙන්න ඕනේ කියලා අපිට කඩා ගන්න පුළුවන් නම් ඒ පොඩි කෑල්ලකට හරිම ලේසි ඒ බෝලෙන් බෝලෙට අපේ මනස යොදාගෙන හරියාකාරව තරගයේ තත්ත්වය මොකද්ද, වාතාවරණය මොකද්ද, දැන් මං පන්දු යවන්නෙක් නම් මොකද්ද කරන්න ඕනේ, පිටිකරුවෙක් නම් මොකද්ද කරන්න ඕනේ, ෆීල්ඩ් කෙනෙක් නම් මොකද්ද මේ අවස්ථාවෙන් වෙන්න ඕනේ. එහෙම කරාම මානසිකත්වයෙන් හරිම ලේසි ප්‍රෙෂර් එක අයින් කරලා ඒ වෙලාවට අවශ්‍ය දේ කරන්න ලෑස්ති වෙන එක. තමන්ගේ ඒ තියෙන ක්‍රීඩකාංශ තුන, පන්දු යැවීම, පිටිකරණය, පන්දු රැකීම උපරිම තත්ත්වයේ තියාගන්න පුළුවන් නම් ඒ තියෙන තනතිරු වලට ඒ එන මේ තමන්ගේ ඔපෝනන්ට්ස්ලට හරියට ප්ලෑන් කරලා තමන්ගේ ස්ට්‍රෙන්ග්ස් ඒ හා සමානව හැඩගස්ස ගන්න පුළුවන් නම් ඔයගලන්ට ලොකු වෙනසක් කරන්න පුළුවන්, ජයග්‍රහණයක් කරන්න පුළුවන්. ඒ විශ්වාසය තියාගන්න. ඒ ඇරෙන්න මම හිතන්නේ වෙන මොනවද ඔයගලන්ට කියන්න දෙයක් නැහැ. ඔයගලන් පළපුරුදු ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන්. ඒ වගේම ඔයගලන් රටට විශේෂ ආඩම්බරයක් ගෙනහලා දීලා තියෙනවා මීට පෙරත්. මම හිතන්නේ මීට පස්සේ ඒ දේම කරයි කියලා මට සෑහෙන දැඩි විශ්වාසයක් තියෙනවා. සුබ පතන සියලු දෙනාට.